Welcome to AI Tech Lanka YouTube channel. ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් AI Tech ලංකා YouTube නාලිකාවෙන් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉලොන් මස්ක්ගේ Grok AI එකෙන් රිලීස් කරපු Grok Imagine කියන වීඩියෝ ජෙනරේෂන් tool එක ගැන තමයි අද මම කතා කරන්න හිතුවේ. හරි. අපි දැන් බලමු මේ Grok Imagine කියන tool එක access කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා යන්න ඕනේ Google එකට. Google එකට ගිහිල්ලා මෙතන search කරන්න Grok Imagine. හරි. මෙහෙම search කරාට පස්සේ ඔයාට එක tools ඔයාට බලා ගන්න පුළුවන් search result වල. මෙතනින් ඔයා grok.com කියන මෙන්න මේ පළවෙනි link එකට තමයි යන්න ඕනේ. හරි. ඒකට ගියාට පස්සේ ඔයා මේ site එකට අලුත් කෙනෙක් නම් ඔයාට සිද්ධ වෙනවා මේ Grok Imagine කියන site එකේ account එකක් create කරගන්න. එහෙම නැත්නම් ඔයාට දැනටමත් account එකක් තියෙනවා නම් ඔයාට ඒ account එක පාවිච්චි කරලා මේ site එකට log වීමේ හැකියාවක් තියෙනවා. මෙතන ඔයා account එකක් create කරනවා නම් ඔයා sign up කියන option එක දෙන්න ඕනේ. හැබැයි මට account එකක් තියෙන හින්දා මම sign in කියන option එක දෙනවා. ඔයාට මෙතනදී හැකියාවක් තියෙනවා X account එකක් තියෙනවා නම් ඔයාලට ඒ X account එක use කරලා මේ site එකට log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් email එක පාවිච්චි කරලා log වෙන්න පුළුවන්. Google එකෙන් log වෙන්න පුළුවන් සහ Apple account එකෙන් log වෙන්න පුළුවන්. මම මෙතන login with Google කියන option එක දෙනවා. හරි. ඊට පස්සේ ඔයාට මෙතන email එක ගහන්න තැනක් එනවා. මම මෙතන මගේ email එක type කරගන්නම්. හරි. මේ site එකට log වුණාම ඔයාට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඔයාට පේනවා ඇති මෙයාලා create කරපු එක images ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාට හැකියාවක් තියෙනවා මෙතනින් එක image එකක් තෝරගෙන මේ image එක video එකක් බවට convert කරගන්න. මම මෙතනින් image එකක් තෝරගන්නම්. හරි. මම මෙන්න මේ image එක තෝරගන්නවා. මම මේක select කරගන්නවා. ඔයාට හැකියාවක් තියෙනවා මේ image එක customize කරගන්න. ඔයාට මෙතන prompt එකක් දීලා මේ image එක customize කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හැකියාවක් තියෙනවා කිසිම prompt එකක් නැතුව මෙතන මේක video කියන button එක click කරන්න. එහෙම වුණාම මේ Grok AI එකට තේරෙන විදිහට මේ image එක video එකක් බවට convert කරලා දෙනවා. හරි. මම මෙතන කිසිම prompt එකක් type කරන්නේ නැතුව මම මෙතන මේක video කියන option එක දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන progress එකක් යනවා. හරි. අපි දැන් බලමු මෙයා කොයි විදිහටද video එක generate කරන්න කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් එයා ඒකට ගැලපෙන sound effect එකකුත් එක්ක අපිට මේ වීඩියෝ එක generate කරලා දෙනවා. හරි. ඒ වගේම තමයි ඔයාට හැකියාවක් තියෙනවා මේ වීඩියෝ එක ඔයාගේ prompt එකක් දීලා customize කරගන්න. අපි බලමු boy reading a book while he drinks a coffee. හරි. coffee එකක් බොන ගමන් මේ boy පොතක් කියවනවා. අපි බලමු මෙයා මේ prompt එකට අදාළව කොහොමද මේ වීඩියෝ එක customize කරන්න කියලා. හරි. මම මෙතන මේක වීඩියෝ දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් progress එකක් යනවා. අපි බලමු කොයි විදිහට generate වෙන්නේ කියලා.
හරි. මෙයා මෙන්න මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් කරා. ඔයාලට පේනවා ඇති එයා සවුන්ඩ් ඉෆෙක්ට්ස් සුත් ඇඩ් කරලා මේ වීඩියෝ එක කොච්චර ක්වොලිටි එකට ජෙනරේට් කරලා තියනවද කියලා. මම මෙතන සවුන්ඩ් එක පොඩ්ඩක් මියුට් කරන්න. ඒ වගේම තමයි ඔයාලට මේ වීඩියෝ එකට අදාළව විවිධ ප්‍රීසෙට්ස් මෙයාලා දීලා තියෙනවා. ඔයාලට මෙතන මේ අයිකන් එක ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ස්පයිසි ෆන් නෝමල් කියලා ප්‍රීසෙට්ස් 3ක් තියෙනවා. මේ ප්‍රීසෙට් තුනට අදාළවත් ඔයාලට හැකියාවක් තියෙනවා මේ වීඩියෝ එක කස්ටමයිස් කරගන්න. හරි. මම දැන් මෙතන ෆන් කියන ඔප්ෂන් එක දෙන්නම්. අපි බලමු මේ Grok AI එක කොයි විදිහටද ෆන් කියන එක තේරුම් ගන්න කියලා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන progress එකක් යනවා. බලමු මෙයා මේක ජෙනරේට් කරලා ඉවර වුණාම. හරි. මෙයා මේක ජෙනරේට් කරලා ඉවරයි. මේ විදිහට තමයි මෙයා ෆන් කියන එක තේරුම් ගන්න. හරි. මම මෙතන සවුන්ඩ් එක මියුට් කරන්න. ඒ වගේම ඔයාට අවශ්‍ය නම් මේ ඉමේජ් එක මේ වීඩියෝ එක හදපු එකේ ඉමේජ් එක බලන්න ඔයාට මෙතනින් මේ ඔප්ෂන් එකට මාරු වෙන්න තියෙන්නේ. එතකොට ඔයාට මේ ඉමේජ් එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒ වගේම තමයි ඔයාට මෙතන පේනවා type to imagine කියලා ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙනවා. මෙතනින් ඔයාට හැකියාවක් තියෙනවා ඔයාගේ ක්‍රියේෂන් එකක් ඔයාට කරන්න. ඒ වගේම මෙතන මේ attach file කියන මේ icon එකට ගියාම මෙතන upload a file කියලා option එකක් තියෙනවා. මේකෙන් ඔයාට හැකියාවක් තියෙනවා ඔයා කැමති ඉමේජ් එකක් අප්ලෝඩ් කරගන්න. හරි. මෙතන මම ඉමේජ් එකක් අප්ලෝඩ් කරා. මේ ඉමේජ් එක අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට පේනවා ඇති මෙතන progress එකක් කියනවා. මම prompt එකක් දුන්නෙත් නැහැ. අපි බලමු මෙයා කොහොමද මේක හිතලා වීඩියෝ එකට කන්වර්ට් කරන්නේ කියලා. හරි. මෙන්න සවුන්ඩ් එක අන්මියුට් කරන්නම්. මෙන්න මේ විදිහට වීඩියෝ එකක් මෙයා ජෙනරේට් කරනවා. හරි. දැන් මම මෙතන prompt එක කස්ටමයිස් කරගන්නවා. prompt එකක් දෙනවා cat playing guitar. අපි බලමු දැන් මෙයා කොහොමද මේ කට වීඩියෝ එකක් ක්‍රියේට් කරන්න කියලා. හරි. එයා මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි ජෙනරේට් කරන්නේ. මේ සවුන්ඩ් එක පොඩ්ඩක් මියුට් කරගන්න. මෙතනදී ගිටාර් එකක් නම් අපිට බලා ගන්න හැකියාවක් හම්බුනේ නැහැ. අපි ආයෙත් prompt එක දෙමු cat playing guitar while wearing a hat. අපි දැන් බලමු මේකට කොහොමද මෙයා ජෙනරේට් කරන්න කියලා වීඩියෝ එක. මෙතනදී තියෙන වැදගත්ම දේ තමයි ඔයා දැන් prompt එක ඉතාමත්ම නිවැරදිව ඔයාට වෙන්න ඕන දේ මෙයාට කියන්න ඕනේ. හරි. මෙන්න මේ වගේ ඉමේජ් එකක් මේ වගේ වීඩියෝ එකක් HTML ජෙනරේට් වුණා. ඔයාට පේනවා ඇති සවුන්ඩ් එකක්
මේ add කරලා තියෙනවා. ඒ වගේම HTML. guitar එකක් සහ hat එකක් add කරලා තියෙනවා. HTML. හරි. මම sound එක mute කරනවා. ඒ වගේම තමයි ඔයාලට හැකියාවක් තියෙනවා මේ වීඩියෝ එක මෙතනින් save කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතන මේ heart ලකුණක් තියෙනවා පේනවා. ඔයාලට හැකියාවක් තියෙනවා මේ වීඩියෝ එක save කරගන්න. ඒ වගේම තමයි මෙතන මේක heart එක ආපස්සට ක්ලික් කරොත් මේ වීඩියෝ එක save වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලට මෙතනදී download option එක බලා ගන්න පුළුවන්. ඔයාලට හැකියාවක් තියෙනවා මේ generate වෙච්ච වීඩියෝ එක download කරගන්න. ඒ වගේම වීඩියෝ එක share කරන්න හැකියාවක් තියෙනවා. තව දෙයක් කිව්වොත් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ presets කලින් වගේම හැබැයි මේක ක්ලික් කරොත් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් fun සහ normal කියන option දෙක විතරයි. spicy කියන option එක ඔයාලට දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා upload කරන images වලට ඔයාලට spicy කියන වීඩියෝ එක යටතේ වීඩියෝ එකක් generate කර ගැනීමේ හැකියාවක් නැහැ. හරි. ඒ වගේම තමයි මම ඔයාලට තව example එකක් පෙන්නන්නම්. අපි මෙතන prompt එකක් type කරමු. A man present in a YouTube video and he is in a YouTube studio. හරි. අපි දැන් බලමු මෙයා කොයි විදිහටද මේ prompt එකට images generate කරන්න කියලා. මම මෙතන මේක send කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි දුන්න prompt එකට අදාළව එක එක variations වලින් images generate කරලා දීලා තියෙනවා. හරි. මම මෙතනින් මට හොඳයි කියලා හිතන image එකක් තෝරගන්නවා. මම මෙන්න මේ image එක තෝරගන්නවා. හරි. මම මේක select කරගත්තා. දැන් අපි බලමු මේ image එක වීඩියෝ එකකට convert කරන්න. මම මෙතන කියනවා the presenter said subscribe to my YouTube channel. His lips should be sync with what he said, and also his hands should be moved. හරි. අපි දැන් බලමු මෙයා කොහොමද මේ image එක වීඩියෝ එකක් විදිහට convert කරගන්නේ අපි දුන්න prompt එකට අදාළව කියලා. හරි. මම දැන් මෙතනින් මේක වීඩියෝ බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් progress එකක් පෙන්නනවා. මේ විදිහට progress එකක් පෙන්නනවා. අපි බලමු generate වෙන වීඩියෝ එක. හරි. Subscribe to my YouTube channel. Subscribe to my YouTube channel. හරි. ඔයාලට දැන් පේන්න ඇති මෙයා කොච්චර හොඳ quality එකට මේ image එකට වීඩියෝ එකට convert කරාද සහ මෙයාගේ lips මෙයා කියන දේත් එක sync වෙලා තියෙනවා. ඒ වගේම අපි කිව්ව විදිහටම මෙයාගේ අත් move වෙනවා.
ඒ වගේම Google VO3 ඇතුළු අනෙකුත් වීඩියෝ ජෙනරේෂන් මොඩල්ස් ගත්තාම ඒ මොඩල්ස් වල ජෙනරේට් වෙන්න යම්කිසි කාලයක් ගන්නවා. අඩුම තරමේ විනාඩි 2ක් 3ක්වත් ගන්නවා. හැබැයි මේ Grok AI එකෙන් රිලීස් කරපු මේ Grok Imagine කියන tool එකෙන් ජෙනරේට් වෙන වීඩියෝස් වලට ඒ වීඩියෝස් ජෙනරේට් වෙන්න යන්නේ තප්පර ගානක වගේ පොඩි කාලයක් විතරයි. ඒ වගේම අනිත් Google VO3 ඇතුළු අනිකුත් tools වල තියෙන video generation tools වල තියෙන ප්‍රශ්නයක් තමයි මේ tools වල එයාලා වීඩියෝ එක ජෙනරේට් කරාට පස්සේ watermark එකක් වදිනවා. හැබැයි මේ Grok Imagine tool එකෙන් ජෙනරේට් වෙන වීඩියෝස් වලට කිසිම watermark එකක් වදින්නේ නැහැ. ඔයාට මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ tool එකේ දැනට මට කිසිම limitation එකක් නම් බලා ගන්න හම්බුනේ නැහැ. කොහොම වුණත් මේ tool එක කොච්චර කාලයකට free දෙයිද කියලා අපිට කියන්න අමාරුයි. ඒ හින්දා ඔයා දැම්ම ගිහිල්ලා මේ tool එකක් try කරලා බලන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඒ වගේම ඔයාගේ අදහසත් මතක ඇතුව පහලින් කමෙන්ට් කරන් යන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක share කරන්න නොදන්න යාළුවන්ට දැනගන්න. එහෙනම් තවත් දවසකින් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ඔබට සුබ දවසක්.